මේක නරකයි කියලා තීරණය කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි. ඒක තහවුරු කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍ය ආත්ම භාවය. බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස්සු වෙලා. දෙවියන්ට මේක තේරුම් ගන්න බෑ. මොකක්ද මේ යථාර්ථය? මේක പ്രേත ලෝකෙට තේරුම් ගන්නට බෑ. මේක තිරිසන් ලෝකෙට තේරුම් ගන්නට බෑ. මතක තියාගන්න. තාම ඇස් දෙක පේනවා. ඔය කන් දෙක තාම ඇහෙනවා. මේක ඊළඟ තප්පරේදී ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ තප්පරේදී මේක පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද පින්නතුනි, කවදාවත් මේ ලෝකේ අපි හිතන දේවල් වෙන්නේ. අපි අයි එලොවක් ගැන හිතන්න කලින් මෙලොව ජීවත් වෙලා ඉන්න එපයි. මෙලොව සකසුරුවම් කරගන්න එපයි. මෙලොව පිළිවෙලක් කරගන්න එපයි. මැරිලා යන තැන ගැන ලොකුවට ඔට්ටු වෙන්න එපා. මිනිස්සු හරියට කියනවා නේද, යන්න තැනකට මොනා හරි කරගන්නවට කත පුඤ්ඤහු බයත්ත නන්දති. පින් කරපු මිනිස්සු මේ ආත්මේ හොඳට වැඩේ වෙනවා නම් අය ලබන ආත්මයක් හිතන්න දෙයක් තියෙනවා. දෙලොවම සතුට වෙනවා. ඒ හින්දා එලොවට මැරිලා ගිහින් නිවන් දකින්නට දිව්‍ය ලෝක යනවට වඩා මේ ඉන්න එක දිව්‍ය ලෝකයක් කරගන්න. පළවෙනි යෝජනාව පින්නතුනේ, ඔය මේක බොහොම පොඩි දෙයක්. මම මෙතෙක් රුපියල් 50ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වේ නෑ. අම්මයි තාත්තයි බිරිඳයි දරුවෝයි එකට බත් කන්න. ඔච්චරයි. මොකක්ද හෙට ඉඳන් කරන්න ඕන? එකට බත් ටික ගන්න. අද මේ සමාජයේ පිටින් තරුණයෝ දරුවෝ හැදෙන කාලයක්. පුරුදු වෙන්න. අම්මයි තාත්තයි බිරිඳයි දරුවෝයි එකට බත් ගන්න. මේ මුළු සංස්කෘතියක් වෙනස් වෙච්ච කාරණයක් තමයි ඊයර අපි දෙන්න හිටපු පළවෙනි සම්මා දිට්ඨි වැඩසටහනේ මම මුළු ලෝකෙටම කිව්වා, මතකත් ඇති අයියට, මේ අර උදේට බුදුහාමුදුරන්ට පැන් වීදුරුවක් පූජා කරන්නට කිව්වේ. පින්නතුනි, රටක් වෙනස් වුණා ඔකට. මොකේටද? වතුර වීදුරුවකට. රටක් වෙනස් වුණා. තාත්තලා උදේ නැගිටලා අද ගෙදර ගිහින් හෙට උදේ නැගිටලා කවුද මේ කරන්න ඕනේ? තාත්තලා කරන්න. ගෙදර ඉන්න තාත්තලා හෙට ඉඳන් උදේ නැගිටලා බුදුහාමුදුරන්ට වතුර වීදුරුවක් පූජා කරන්න. බැරිකමද නොකරනකමද? නොකරනකමනේ. මම කියනවට පටන් ගන්න. සති 3ක් කරන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ආය බලන්න දෙයක් නැහැ. ඔය හිත හැදෙනවා පින්නතුනේ බලාගෙන හිටියා වගේ. ඇයි මේ සතර වරන් දෙවිවරු මේවා දිහා බලාගෙන ඉන්නේ? ඒ හිත්වලට කවදාවත් අකුසල් සිතුවිලි පහළ වෙන්නේ. හෙට උදේ නැගිටලා වතුර වීදුරුව අරගෙන බුදුහාමුදුරන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකෝ. හොඳටම ඇති.
මුළු ඇඟම නිමෙනවා පින්නතුනේ. මුළු හිතම නිමෙනවා. ඕක කරන්න. සත්‍ය තුනක් කරන්න. ඊළඟ